ජෙෆ්නා ස්ටයිල් එකට රසම රස ක්‍රෑබ් කරි එකක් හදමුද? බලන්නකො මේ කරි එක දිහා. වෙනස්ම කල්චර් එකක, වෙනස්ම පරිසරයක, වෙනස්ම මිනිස්සු ඉන්න තැනක හැදුණු වෙනස්ම කරි එකක් තමයි මේක. කකුලුව කියන්නේ ගොඩාක් උෂ්ණ දෙයක් කියලා තමයි අපි හැමෝම හිතන්නේ. හැබැයි කකුලුව කියන්නේ ගෑවුන තැන කන්න පුළුවන් රස උතුරුන කෑමක්. පළවෙනි වතාවට තමයි මම කකුලුව කරි එකක් මේ වගේ තනියම උයන්නේ. ඉතින් කවදාවත් මේක හදපු නැති ඔයාටත් පුළුවන් අද ඉඳලා රසම රස කකුලුව කරි එකක් හදන්න මේ වීඩියෝ එක බලන්න. මේ තමයි අපිට ඕන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික. හොඳට සුද්ධ කරගත්ත කකුලුව ටික මම ඉස්සර වෙලාම මේ විදියට ස්ටීම් කරනවා. මේ ස්ටීම් කරන එක අත්‍යවශ්‍යම දෙයක් නෙවෙයි. මේක හදන වෙලාවෙ ඉඳලා ලස්සනට පේන්න ඕන නිසා තමයි මම මෙහෙම ස්ටීම් කරන්නේ. ඔයාලත් මේක ස්ටීම් කරගන්නවා නම් විනාඩි 10ක් විතර ස්ටීම් කරගත්තාම ඇති. එතකොට මේකට හුඟක් ලස්සන තැඹිලි පාටක් එකතු වෙනවා. අපි මේක හොඳට වහගන්න ඕනේ. බලන්නකෝ මේ පාට දිහා. අපි ජින්ජර් ගාලික් පේස්ට් එක හදා ගන්න ඕනේ. ඊට පස්සේ ලුණු, අමු මිරිස්, තක්කාලි පොඩිවට කපා ගන්න ඕනේ. රසයි සුවඳයි දෙකම එන්න ඕන නිසා මම නයි මිරිස් ටිකකුත් කපාගෙන තියෙනවා. මම මැටි භාජනයක් ලිපේ තියලා ඒක රත් වෙනකොට තෙල් ටිකක් දා ගන්නවා. තෙල් එක රත් වෙනකොට අබ ටිකක් දා ගන්න ඕනේ. උළුහාල්, රම්පේ කරපිංචා, කුරුඳු පොතු, අරාබු නැටි දෙකක් විතර, කුරුඳු කොළ, සූදුරු ටිකක්. ඊළඟට අපේ ජින්ජර් ගාලික් පේස්ට් එක දා ගන්න ඕනේ. කපාගත්ත ලුණු වලින් කොටසක්. මේ ටික රන්වන් පාට වෙනකම් බැඳ ගන්න ඕනේ. ඊළඟට අපේ ඉතුරු වෙච්ච ලුණු ටික, අමු මිරිස්, නයි මිරිස්, තක්කාලි ටික දා ගන්න ඕනේ. ඊට පස්සේ මේ ටික හොඳට මික්ස් කර ගන්න ඕනේ. ඊට පස්සේ අපි එකතු කර ගන්නවා ලුණු, ගම් මිරිස්, මිරිස් කුඩු, 3-5 කුඩු, කහ කුඩු සහ කෑලි මිරිස්. මේක තමයි ලස්සටම වැඩි. දැන් අපි දානවා අපේ තම්බගත්ත කකුලුව ටික. කකුලුව ටික එකතු කරාට පස්සේ අපි මේක හොඳට කවලම් කරගන්න ඕනේ. ටිකක් ලොකු මැටි භාජනයක් පාවිච්චි කරන එක තමයි හොඳ. නැත්තම් මේ වගේ කෙලවෙනවා මිත්‍රවරුනි. ඊට පස්සේ අපි මේකට දාගන්නවා සෝයා සෝස් ටිකක්, තක්කාලි සෝස් ටිකක්. මේක හොඳට කවලම් කරලා අපි ටිකක් වෙලා වහලා තියාගන්න ඕනේ. වහලා තියෙද්දි අපිට ටික ටික සුවඳ දැනෙන්න පටන් ගන්නවා. එතකොට අපි මේ වහලා තියෙන එක ඇරලා මේකට පොල් මිටිකිරි දාගන්න ඕනේ. මම පාවිච්චි කරලා තියෙන මිටිකිරි ඔයාලට කැමති නම් මේකට දියකිරි, මිටිකිරි දෙක මොනක් දාගන්න පුළුවන්. පොල් කිරි වලින් කකුලුවන්ගේ උෂ්ණ ගතිය නැති වෙනවා. මිටිකිරි දැම්මට පස්සේ නම් වහලා තියෙන එක එච්චර හොඳ නැහැ. මොකද හොද්ද කැටි ගහන නිසා. ඔයාලට තියෙනවා නම් මේ වෙලාවේ මුරුංගා කොළ ටිකක් එකතු කරන්න පුළුවන්. මොකද මුරුංගා කොළ වලින් කකුලුවන්ගේ තියෙන උෂ්ණ ගතිය නැති වෙනවා. හැබැයි මන් ළඟ මේ වෙලාවේ මුරුංගා කොළ නැහැ. දැන් නම් අපේ කකුලුව කරි එකේ සුවඳ ගේ හැමතැනම පැතිරිලා තියෙන්නේ. මේකේ හොදි ගතිය පොඩ්ඩක් වැඩි නිසා මම මේක ආපහු වහලා තිබ්බා. බලන්නකෝ මේකේ ලස්සන වගේම තමයි රස. ඔයාලා කරි එක වහලා තියෙනවා නම් සැරින් සැරේට මේක පොඩ්ඩක් හැඳි ගා ගන්න ඕනේ. නැත්තම් මේක කැටි ගහෙන්න බලනවා.
දැන් නම් මට හිතෙන්නේ අපේ කරේ එක ඇති කියලා. ඔන්න බලන්නකෝ. ඇති. දැන් නම් හොඳටම ඇති. ඇත්තටම මට මේ කකුලෝ කරේ එක හදාගන්න ගියේ විනාඩි 20ක් විතර. ළමයි මේ තියෙන්නේ මගේ කකුලෝ කරේ එකේ ෆයිනල් ලුක් එක. ටාරා! ග්‍රේවි එක යටින් තියෙනවා කකුලුවා ඉන්නේ උඩ. මම මේක කන්නේ ඉන්නේ රෝස් පාන් එක්ක. ඔයාලත් හදලා බලලා රස කොහොමද කියලා කියන්න. බයි.